පුතාලා මේ ගල්වන කියන භූරූපය මේ ගංගාවේ පතුලේ සාමාන්‍යයෙන් ගල් තලාවක් වගේ එකක් තියෙද්දි පේනවා නම් බලන්න නැත්තම් ජලයේ හිඳිච්ච අවස්ථාවල පේනවා මේ ගල්වනය හැරිච්ච පොඩි වලවල් ලොකු වලවල් තියෙනවා. සමහර දැන් ඔයා බලද්දි නිකන් නිදානයක් ගොඩ දාලා වගේ කියලා තේරෙන්නේ. හරිද? එහෙම එකක් නෑ. මේ ගංගාවේ ගල් කැට මේක ඇතුළට වැටිලා ජලයේ යන වේගයට කැරකිලා ඝර්ෂණය වෙලා තමයි මේ වලවල් හැදෙන්නේ. මේකේ මාර දරුණුම භයානක තැන තමයි ළමයි මේ සමහර ගල්වන දැන් අපි හරස්කඩක් ඇන්දොත් එහෙම ඔය විදිහට හැරෙනවා කියලානේ අපි හිතන් ඉන්නේ. සමහර ඒවා නෑ පුතා මෙහෙම හැරෙනවා. මේ විදිහට ඔහොම හැරෙනවා. ඔහොම. ඒතර මේ උඩින් මෙහෙම හැරිලා. හිතන්නකෝ ඔයා එතකොට ගඟේ ජලය ඔයා නාන අවස්ථාවකදී දැන් ඔයා කකුල මෙහෙම දැම්මොත් කකුල ඔහොම ගිහලා ලොක් වෙනවා. කකුල ලොක් වෙන අවස්ථාවේදී ඔයාගේ ජල මට්ටම උඩින් ගිහිල්ලා නම් තියෙන්නේ. ඔයාට හිතා ගන්නත් බෑ මොකේද මේ හිර වුණේ ගල්වණයක්ද මොකක්ද ඔයාට තේරෙන්නේ නැහනේ. ඕක විනාඩි 5ක් විතර ඉන්නකොට පෙනහළු වලට වතුර ගිහිල්ලා ඔයා මැරිලා යනවා. ඒ නිසා මේ මම දෙන උපදෙස ගඟක නාන්න යනකොට පුතා ගඟේ පතුල ගල් තලාවක් කියලා තේරෙනවා නම් පතුල පේන්නේ නැත්තම් කවදාකවත් අඩිය තියන්න ඕනේ නැහැ. ගොඩින් ඉඳගෙන බාදියකින් නාගන්න එක වඩාත් යෝග්‍යයි.